හරි. අද අපිට සාකච්ඡා කරන්න තියෙන 2014 පේපර් එකේ එක පත්‍රයේ B කොටස. අපි යමුකෝ එහෙනම් ඒකේ පළවෙනි ප්‍රශ්නෙට. ඒකේ තියෙන්නේ මුලින්ම සුළු කරන්න කියලා ගානක්. මේ විදිහට ගාන දීලා තියෙනවා 6යි 8න් 3 අඩු කිරීම 4න් 1 ඊට පස්සේ 7න් 1 කියලා තියෙනවා. මේකෙදි අපි මුලින්ම සුළු කරන්න ඕනේ වරහණනේ. ඒක ඔයාලා දන්නවනේ. ඒතර වරහණ සුළු කරද්දී මේ දෙන්නට දෙන්න එකපාර එකතු කරන්න බෑ. හරිද? මේ දෙන්නට දෙන්න එකපාර එකතු කරන්න කියන්නේ මෙතන අඩු කරන්නනේ තියෙන්නේ. අඩු කරන්න බෑ. අඩු කරන්න බැරි හේතුව තමයි මෙතන ඉන්න හරය මෙතන ඉන්න හරය වෙනස් නිසා. එහෙනම් අපි ඉස්සෙල්ලම හරය සමාන කරගන්න ඕනේ. හරය සමාන කරගන්න නම් මෙතන ඉන්නේ 8නේ. මෙතනත් අපිට පුළුවන් 8 කරගන්න. ඒතර මොකද්ද කරන්නේ? උඩයි 8යි දෙකෙන් ගුණ කරනවා. එතකොට හැදෙනවා 6යි 8න් 3 අඩු කිරීම 4 වරක් 2 8යි 1 වරක් 2 2යි. මෙයාට මෙහෙමම ඉන්න දෙන්න. එළියින් ඉන්න කෙනාට. මෙතන දැන් 8යි 8යි හරයන් සමානයිනේ. එහෙනම් දැන් අපිට පුළුවන් 6 ඔහොමම ඉන්න දීලා 8න් 3න් 8න් 2ක් අඩු කරන්න. ඒතර 3න් 2ක් ගියාම 1යිනේ. ඒ කියන්නේ 6යි 8න් 1ක් කියලා උත්තරය එනවා. මෙයාගෙන් 7න් 1ක් කියලා එන්නේ. හැබැයි මෙහෙම තියාගෙන දැන් සුළු කරන්න බෑ. හේතුව තමයි මෙයා මිශ්‍ර සංඛ්‍යාවන්නේ. එතකොට මෙයා විෂම භාගයක් කරලා තමයි 7න් 1ත් එක්ක සුළු කරන්නේ. එතකොට මෙයා කොහොමද අපි විෂම භාගයක් කරගන්නේ? මෙයා විෂම භාගයක් කරගන්නේ 8 වරක් 6 48යි 48යි 1යි 49යි බෙදීම 8. ඒකෙන් 7න් 1ක්. අල්ලයන්ෙන් කියවෙන්නේ ගුණ කිරීමමනේ. අපිට පුළුවන් සමානය කපන්න මේ 49 7න් කපන්න පුළුවන්නේ. 7 7න් බෙදුවාම 1යි 49 7න් බෙදුවාම 7යි. ඒ කියන්නේ අන්තිම උත්තරේ කීයද? 8න් 7ක් කියලා එන්නේ. හරි. ඊට පස්සේ යන් අපි B කොටසට B ගාන රෝම ඉලක්කම් 1. B ගාන කියන්නේ තිලින ලොතරැයියගෙන් දිනූ මුදලින් 10න් 3ක් තමා උගත් පාසලේ පුස්තකාලයටත් ඉතිරි මුදලෙන් 7න් 4ක් තම ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකට පරිත්‍යාග කළාය. තිලිනි වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළේ දිනූ මුදලින් කවර භාගයක්ද? හරි. එතකොට දැන් මෙතන ඉස්සෙල්ලාම බලන්න ඕනේ ඉතිරි කොච්චරක්ද කියලා. ඇයි? ඉතිරි මුදලෙන් 7න් 4ක් තමයි වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කරන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම අපි ඉතිරි බලමු. සම්පූර්ණ එකෙන් 10න් 3ක් තමයි පුස්තකාලයට පරිත්‍යාග කරන්නේ. එහෙනම් සම්පූර්ණ එකෙන් 10න් 3ක් ගියාම 10න් 7ක් තමයි ඉතුරු වෙන්නේ. එතකොට මේකෙන් වැඩිහිටි නිවාසයට කොච්චරක්ද? ඉතිරියෙන් ඉතුරුනේ 10න් 7යි. මේ 10න් 7න් 7න් 4ක් තමයි වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කරන්නේ. එතකොට මේ 4 මේ 7 කැපිලා යනවානේ. 4 2න් බෙදුනාම 2යි 10 2න් බෙදුවාම 5යි. ඒ කියන්නේ 5න් 2ක් කියලා එන්නේ. හරිද? ඊට පස්සේ රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 කියන්නේ තිලිනි පරිත්‍යාග කළ මුළු මුදල දිනූ මුදලෙන් කවර භාගයක්ද? එතකොට එයා පුස්තකාලයට 10න් 3ක් පරිත්‍යාග කරනවා. වැඩිහිටි නිවාසයට 5න් 2ක් පරිත්‍යාග කරනවා. එහෙනම් ඒ දෙකේ එකතුව තමයි උත්තරේ. දැන් මේ දෙන්න එකතු කරන්නේ කොහොමද? මේ දෙන්න එකතු කරද්දී මේ දෙන්නගේ හරය මෙතන 10යි මෙතන 5යි. එහෙනම් මම මේකත් 10 කරගන්නවා. එතකොට උඩ යටයි දෙකෙන් ගුණ කරන්න ඕනේ. ඔන්න පොදු හරය 10ක් කියලා එනවා. මෙතන 3යි එකතු කිරීම 2 වරක් 2 4යි. ඒ කියන්නේ අන්තිම උත්තරය අපිට එනවා 10න් 7ක් කියලා. ඊට පස්සේ යන් අපි රෝම ඉලක්කම් 3ට. ඒකේ මොකද්ද කියන්නේ? පරිත්‍යාග කළ මුළු මුදල ඉතිරි වූ මුදලට වඩා රුපියල් 80000ක් වැඩි නම් පරිත්‍යාග කළ මුළු මුදල මේ තියෙන්නේ 10න් 7යි. ඉතිරි වූ මුදලට වඩා 80000ක් වැඩි නම් ලොතරැයියෙන් තිලිනි දිනූ මුදල කොපමණද? දැන් ඉතින් බලන්න ඕනේ ඉතිරි කීයද කියලා. කොහොමද ඒක හොයන්නේ? දැන් සම්පූර්ණයෙන්ම 10න් 7ක් පරිත්‍යාග කරා නම් ඉතුරු වෙන්නේ කොච්චරද? 10න් 3යිනේ. දැන් මෙතන කියනවා පරිත්‍යාග කළ මුදල ඉතිරි වූ මුදලට වඩා 80000ක් වැඩිලු. එහෙනම් පරිත්‍යාග කළ මුදල මේකට වඩා 80000ක් වැඩි. එහෙනම් අපි මේ වැඩි ප්‍රමාණය ඉස්සලා බලන්න ඕනේ. එතකොට 10න් 7න් 10න් 3ක් අඩු කරාම අපිට එනවා 10න් 4ක් කියලා. මෙන්න මේක තමයි ඔය 80000ක් කියලා කියන්නේ. මේක 80000ක් නම් කොච්චරක් දින්නද? තිලිනි දිනූ මුදල කොහොමද ඒක හොයන්නේ? 10න් 4ක් කියන්නේ 80000ක් නම් ඔන්න ඔය 80000 4ට බෙදලා 10න් ගුණ කරා නම් හරි. මේ තියෙන්නේ 10න් 4ක් කියන්නේ මෙතන කෑලි 10කින් 4ක් තමයි 80000ක් කියන්නේ. එතකොට ඒක 4න් බෙදුවම අපිට එනවා එකක් කීයද කියලා. ඒක 10න් ගුණ කරාම අපිට 10ම කීයද කියලා එනවා. 80000 4න් බෙදුවාම 20000යිනේ.
20000 10න් ගුණ කරාම කීයද? රුපියල් ලක්ෂ 2ක් කියලා එන්නේ. හරිද? රුපියල් ලක්ෂ 2ක් කියලා එන්නේ. හරි. ඊට පස්සේ අපි යන් දෙවෙනි ගානට. හරි. දෙවෙනි ගාන තියෙන්නේ මොකද්ද? ත්‍රිකෝණාශ්‍රාකාර කොටසකින් හා කේන්ද්‍රික අණ්ඩාකාර කොටසකින් සැදුම්ලත් උද්‍යානයක් රූපයේ දක්වා ඇත. C යනු B හි මධ්‍ය ලක්ෂයයි පහත ගණනය කිරීම වලදී 5 හියාගේ 7/22 ලෙස ගන්න. හරි. මම ඉතින් රූපය අඳ ගන්නම්කෝ. මෙන්න මේ විදිහට ත්‍රිකෝණාශ්‍රාකාර කොටසක් තියෙනවා. ඒකටම බෙදෙනේ සම්බන්ධ කරලා තියෙනවා වෘත්තයකින් 4න් එකක්. එතකොට මෙයා 28 මීටර කියලා තියෙනවා D E F මෙතන 84 මීටර B C A. හරිද? දැන් මෙයා 28යි නම් මෙයාත් 28යිනේ. ඒ වගේම මේ සම්පූර්ණ BE ගෙන් හරි මැද තමයි C ඉන්නේ. ඒ කියන්නේ මෙයා 28යි නම් මෙයාත් 28යි. සමාන කැලි දෙකකට බෙදලා තියෙන්නේ. එතකොට මෙතන 28යි මෙතන 28යි කියන්නේ සම්පූර්ණ දෙක කීයද? 56 මීටර කියලා එන්නේ. හරිද? ඔය ටික කොහොමද දාගත්තා? ලේසි. මෙතන 84යි නම් මෙතනත් 84යි. අපේ මුලින්ම අහන්නේ මේකේ පරිමිතිය. උද්‍යානයේ පරිමිතිය නහන්නේ. පරිමිතිය හොයද්දී අපි දන්නේ නැත්තේ මෙන්න මේ CD ඡාප දෙක විතරයි. හරි. එයා විතරයිනේ හොයන්න තියෙන්නේ. අපි ඒක නිසා කෙලින්ම පරිමිතිය කියලා ලියමු. හරිද? පරිමිතිය කියලා ලියලා 84 ඉන්නවා, 28 ඉන්නවා. ඊට පස්සේ මෙයාගේ ඡාප දෙක හොයන්න කොහොමද? දැන් සමහර කෙනෙක්ට පුළුවන් මේක ඡාප දෙක වෙනම හොයලා පස්සේ එකතු කරන්න. එකපාර හැදුවා ප්‍රශ්නයක් නැහැ. මෙතෙන්දිම මේ ඡාප දෙක හොයන කෙනා ලියන්න. කොහොමද ලියන්නේ? වෘත්තයකින් 4න් එක නිසා 4න් 1යි 2 5 කියන්නේ 7න් 22යි r කියන්නේ 28යි. එයාට එකතු කරනවා 84යි 28යි 84යි 56යි. 28යි 84යි 56යි. මෙතන සුළු කරගෙන යන්නකො. 2යි 4යි කැපුණාම 2යි. 22 දෙකෙන් බෙදුනාම 11යි. 7යි 28යි කැපුණාම 4යි. ඒ කියන්නේ මෙතන උත්තරේ එනවා 44යි. ඔය ඔක්කොම එකතු කරන්න. ඒතර ඔය ඔක්කොම එකතු කරාම කීයක් එනවද? 324යි මීටර කියලා එනවා. ඔයාලා පහළට ලියලා එකතු කරලා බලන්න. හරිද? ඊට පස්සේ දෙවෙනි එක ඒක අපිට කියන්නේ උද්‍යානයේ වටා එහි මායිම ඔස්සේ මීටර 6න් 6ට. එතකොට මීටර 6න් 6ට මේක වටේට දැන් කණු ටිකක් හිටවනවා කියලා කියන්නේ අවශ්‍ය විදුලි පහන් කණු ගන්න. ඒතර මොකද්ද කරන්න ඕනේ? 324 කෙලින්ම 6න් බෙදන්න. කීයක් දෙන්නේ? 324 6න් බෙදුවාම 32ට 6 5යි 24ට 4යි. ආය කියන්නේ පහන් කණු කීයක් එනවද? 54ක් කියලා එන්නේ. ඊට පස්සේ උද්‍යානයේ වර්ගඵලය ගණනය කරන්න. වර්ගඵලය ගණනය කරද්දී කොටස් දෙකක් ඉන්නවා. ඒ දෙකේම එකතුව තමයි ගන්න ඕනේ. හරි. ඔන්න මම රෝමි ලක්ෂණ 3ට යනවා දැන්. මෙයාගේ වර්ගඵලය ගණනය කරන්නේ දිග වැඩි කිරීම පළලෙන්නේ. එහෙනම් මම ලියනවා වර්ගඵලය සමානයි 84 ගුණ කිරීම 56 එකතු කරන්න ඕනේ මෙයාගේ වර්ගඵලයක්. එතකොට ඒක කොහොමද හොයන්නේ? 4න් 1යි 5 කියන්නේ 7න් 22යි r වර්ගය කියන්නේ 28 වර්ගය. 28 වර්ගය 28 ගුණ කිරීම 28 කියලා ලියාගත්තා. හරි. හරිද? ඔය විදිහට ලියාගත්ත පස්සේ මේ 4යි මේ 28යි කැපුණාම කීයද? 7යිනේ. මේ 7යි මේ 7යි කැපුණාම මේ දෙන්න අයින් වෙලාම යනවා. ඊට පස්සේ දැන් මේ දෙන්නත් ගුණ කරන්න ඕනේ. මෙතන 22යි 28යි ගුණ කරන්නත් ඕනේ. අපි ගුණ කරලා බලමු. 84 56 කීයක් එනවද? 6 වරක් 4 24යි දෙකක් ඉතිරි. 6 වරක් 8 48යි 2යි 50යි. 5 වරක් 4 20යි දෙකක් ඉතිරි. 5 වරක් 8 40යි 2යි 42යි. එතකොට එනවා අපිට 4704ක් කියලා. ඒකට එකතු කරන්න ඕනේ 22 වරක් 28 22කින් ගුණ කරන්න ඕනේ. දෙවරක් 8 16යි එකක් ඉතිරි. දෙවරක් 2 4යි 1යි 5යි. එතකොට ආයි දෙකෙන් ගුණ කරත් ඔය 56ම එන්නේ. 6යි 5යි 6යි 11යි එකක් ඉතිරි 1යි 5යි 6යි. ඒ කියන්නේ කීයද? 616යි. මේ දෙක එකතු කරමු. 4යි 6යි එකතු කරාම 10යි එකක් ඉතිරි. 1යි මේකයි 2යි. 6යි 7යි එකතු කරාම 13යි. එකක් ඉතිරි. 1යි මේ 4යි 5යි. වර්ගඵලය නිසා වර්ග මීටර කියලා ලියන්න. වර්ග මීටර 5320ක් කියලා එන්නේ. ඊට පස්සේ යන් අපි රෝමි ලක්ෂණ 4ට. හරි. ත්‍රිකෝණාශ්‍රාකාර මතු පිටස් සහිත පොකුණක් උද්‍යානය තුල ඉදිකළ යුතුව ඇත්තේ පහත් දැක්කෙන අවශ්‍යතාවලට අනුකූලව. ත්‍රිකෝණාශ්‍රාකාර මතු පිටේ වර්ගඵලය උද්‍යානයේ වර්ගඵලයෙන් 10න් එකකි. හරි. ත්‍රිකෝණාශ්‍රාකාර මතු පිටස් සහිත පොකුණක් උද්‍යානය තුල ඉදිකළ යුත්තේ ඇත්තේ පහත් දැක්කෙන අවශ්‍යතාව අනුකූලව කියලා තියෙන්නේ. හරි.
මේ ගාන කියවනවා ගමන්ම අපි මේක බලමු. ඍජුකෝණාශ්‍රාකාර මතු පිටේ වර්ගඵලය උද්‍යානයේ වර්ගඵලයෙන් 10න් එකකි. ආ කියන්නේ උද්‍යානයේ සම්පූර්ණ වර්ගඵලයෙන් 10න් එකක් තමයි ඔය කියන ඍජුකෝණාශ්‍රය. හරිද? මේ වගේ කෙනෙක් ඉන්නවනේ මේක ඉන්නේ මේ උද්‍යානය ඇතුලේ. එතකොට 10න් එකක් කියලා කියන්නේ. එතකොට අපිට මුළු වර්ගඵලය කීයක් කියලා දාවේ? 5320ක් කියලා ආවේ. එතකොට මේ 5320න් 10න් එකක්. 5320 10ට බෙදුවම තමයි මෙයාගේ වර්ගඵලය එන්නේ. ඊට පස්සේ කියනවා ඍජුකෝණාශ්‍රයේ එක් පැත්තක් BC2. BC කියන්නේ කවුද? මෙයානේ. එක පැත්තක් BC නම් මෙතනින් තමයි මෙයා පටන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඍජුකෝණාශ්‍රයේ තවත් පැත්තක් BA ඔස්සේ වේ. BA ඔස්සේ වේ හැබැයි සම්පූර්ණ දිගම යනවා කියලා කියන්නේ නැහැ. මෙතන මේ යම් කිසි දුරකට යනවා. හරිද? එතකොට මෙන්න මේ වගේ ඍජුකෝණාශ්‍රයන් හැදෙන්නේ. ඔන්න මම හැදෙන රූපේ මුලින්ම ඇඳා. ඇඳට පස්සේ ඉදිකල යුතු පොකුණේ දල සටහන මිනුම් සහිතව ඉහත රූපයක් දක්වන්න. අපි මේ පැත්ත 28යි කියලා දන්නවා. දැන් 5320 බෙදීම 10නේ. ඒ කියන්නේ 532යි. 532 28න් බෙදුවා නම් මට දිගත් හොයාගන්න පුළුවන්. අපි හොයලා බලමු. 532 බෙදමු 28. 53ට 28 ඒවා එකයිනේ. කීයක් ඉතුරුයිද? මෙතන එහා පැත්තෙන් ගත්තාම 13න් 8ක් ගියාම 5යි. මෙතන 4යිනේ 4න් 2ක් ගියාම 2යි. එතකොට එනවා 252ක් කියලා. මේ දෙකේ ඉලක්කම ගන්නවානේ. 252ට 28 ඒවා කීයක් තියෙනවද? 9ක් තියෙනවා. 9 වරක් 8 72යි 7ක් ඉතිරි 9 වරක් 2 18යි 7යි 25යි. එතකොට එන්නේ කීයක් කියලාද? 19ක් කියලා එන්නේ. එතකොට මෙතනින් 19 මීටර කියලා ලියන්න. මෙතන 28යි මීටර. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ 19ට වඩා 28 කියන කෙනා දිගයිනේ. එතකොට මේක පොඩ්ඩක් කොට කරලා අඳින්න. මම මේක මුලින්ම ඇඳලා ඔයාලා මේක බෙදලා ඉවරලා ඊට පස්සේ අඳින්නකෝ. එතකොට සාමාන්‍යයෙන් මේ හරියම වගේ යන්න අඳින්න. හරිද? එතකොට මේ දිග තමයි 19 මේ දිග 28. හරි. ඊට පස්සේ අපිට ගිහෑගේ තුන්වෙනි ගානට හරි. තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන කියන්නේ සිමෙන්ති වලින් හා වැලි වලින් සමන්විත S හා T නම් මිශ්‍රණ දෙකක් ඇත. SC ඇති සිමෙන්ති හා වැලි ස්කන්ධ අතර අනුපාතයේ 1/7ද Tහි 1/9ද වේ. S මිශ්‍රණයේ කිලෝග්‍රෑම් 80ක ඇති වැලි ස්කන්ධය සොයන්න. හරි. දැන් මේක අපිට කියන්න මොකද්ද? සිමෙන්ති හා වැලි වලින් සමන්විත S හා T නම් මිශ්‍රණ දෙකක් ඇත. SC ඇති සිමෙන්ති හා වැලි ස්කන්ධ අතර අනුපාතයේ 1/7යි කියනවානේ. එතකොට S කියන කෙනාගේ සිමෙන්ති වැලි අතර අනුපාතය 1/7යි. හරිද? මම මේ පැත්තෙන් S අකුර ලියන්නම්කෝ. ඊට පස්සේ T කියන කෙනාගේ සිමෙන්ති 1යි වැලි 9යි 1/9යි. මේක අපේ අහන්න මුලින්ම මොකද්ද? රෝමි ලක්කම් එකේ S මිශ්‍රණයේ කිලෝග්‍රෑම් 80ක. ඒ කියන්නේ මේ සම්පූර්ණ මිශ්‍රණයේම කිලෝග්‍රෑම් 80ක්ලු. ඒ 80ක ඇති වැලි ස්කන්ධය තමයි අහන්නේ. හරිද? එතකොට 1යි 7යි කිව්වහම අපි ඉස්සල්ලාම මේ දෙන්නගේ එකතුව ගන්නවා. එකතුව කීයද? 8යිනේ. ඒ කියන්නේ මේකේ කොටස් 8ක් තියෙනවා කියලා ගන්න. එතකොට මේ කිලෝග්‍රෑම් 80 කියන්නේ ඔය කොටස් 8බනේ. එහෙනම් එක කොටසක් කීයද? 88න් බෙදුවම 10යි. එහෙනම් වැලි ප්‍රමාණය 7යි නම් ඒ 10 කොටස් 7ක් තියෙනවා. ඒ කියන්නේ කොච්චරක්ද? කිලෝග්‍රෑම් 70යි. එතකොට අපි ඕක ලියන්නේ කොහොමද? වැලි ස්කන්ධය සමානයි කිලෝග්‍රෑම් 80 බෙදනවා මේ දෙන්නගේ එකතුවෙන්. ඒ කියන්නේ 8න්. එතකොට එන්නේ එකක් කීයද කියලානේ. ඒක ගුණ කරන්න ඕනේ යාට අදාළ කෙනාගෙන්. වැලි වල 7යි කියලානේ තියෙන්නේ. 7න් ගුණ කරන්න. 88න් බෙදුවා 10යි 10 වරක් 7 70යි කිලෝග්‍රෑම් කියලා එන්නේ. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙන්නේ වැලි කිලෝග්‍රෑම් 90ක් අඩංගු T මිශ්‍රණය. දැන් මෙතන වැලි තමයි මොනවද තියෙන්නේ? කිලෝග්‍රෑම් 90ක්. එතකොට T මිශ්‍රණය කොපමණ කිලෝග්‍රෑම් ගණනක්ද? එතකොට දැන් අහන්නේ සම්පූර්ණ මිශ්‍රණය කොච්චරක්ද කියලා. එතකොට මේ කොටස් 9කනේ 90ක් තියෙනවා කියන්නේ. එතකොට මේ T මිශ්‍රණයේම කොටස් කීයක් තියෙනවද? 10ක් තියෙනවා. එතකොට මේ 90 මන් 9න් බෙදුවොත් වෙනවනේ එක කොටසක් කීයද කියලා. එතකොට එයා 10න් ගුණ කරාම එනවා මුළු T මිශ්‍රණයම කොච්චරක් තියනවද කියලා. එතකොට T මිශ්‍රණය අපිට හොයන්න පුළුවන් 90 බෙදීම 9 එක කොටසක් හොයාගන්න එපා. ඒක ඊට පස්සේ අපි 10න් ගුණ කරාට පස්සේ එනවා සම්පූර්ණ මිශ්‍රණය 99න් බෙදුවාම 10යි 10 වරක් 10 100යි කිලෝග්‍රෑම් කියලා එන්නේ. හරිද? හරි. ඊට පස්සේ දැන් මේ ඔන්න T මිශ්‍රණය ආව 100යි කිලෝග්‍රෑම්. මෙතන වැලි 70යි කිලෝග්‍රෑම්. මම මේ ටික මගා ගන්නම්. ඊට පස්සේ අපි යන් රෝමි ලක්කම් 3ට.
S මිශ්‍රණයෙන් කිලෝග්‍රෑම් 160ක්ද T මිශ්‍රණයෙන් කිලෝග්‍රෑම් 200ක්ද හා ජලය කිලෝග්‍රෑම් 40ක්ද මිශ්‍ර කිරීමෙන් බදාමයක් සාදා ගනු ලබයි. මෙම බදාමයේ ඇති වැලි ස්කන්ධය කොපමණද? හරි. දැන් S මිශ්‍රණයෙන් කිලෝග්‍රෑම් 160ක් ගන්නවා කියනවානේ. ඒ කියන්නේ මේ වගේ දෙගුණයක්. T මිශ්‍රණයෙන් කිලෝග්‍රෑම් 200ක් ගන්නවා කියනවානේ. දැන් මෙතන 160ක් කියන්නේ දෙගුණයක්. T මිශ්‍රණයෙන් 200ක් කියන්නේ ඒත් දෙගුණයක්. ජලයක් තව දානවා කිලෝග්‍රෑම් 40ක්. එතකොට ඒකේ තියෙන වැලි ස්කන්ධය අහන්නේ. එතකොට වැලි ස්කන්ධය කිව්වහම කොච්චරක්ද? මේ දෙන්නගේම එකතුව ගන්න ඕනේ. මොකද මේ දෙන්න ගාම වැලි ඉන්නවනේ. දැන් මේ මිශ්‍රණය වගේ දෙගුණයක් නම් වැලිත් ඒ වගේ දෙගුණයක් ඉන්න බෑ නේද? එතකොට මෙතන 70වත් දෙකක් ඉන්නවා. 90වත් දෙකක් ඉන්නවා. ඊ ඔක්කොගෙම එකතුව තමයි සම්පූර්ණ මිශ්‍රණයේ වැලි ස්කන්ධය කීයක් වෙනවද? 140 එකතු කිරීම 180. එතකොට එනවා අපිට 320යි කිලෝග්‍රෑම් කියලා. ඊට පස්සේ අපෙන් අහනවා සිමෙන්ති ස්කන්ධය. සිමෙන්ති ස්කන්ධයත් ඉතින් දෙගුණයක් වෙන්න එපා. මෙතන සිමෙන්ති ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. එක කොටසන්නේ. මෙතනත් කීයද? 10ම තමයි. එහෙනම් මේ වගේ දෙගුණයක් වෙනවා කියලා කියන්නේ කොච්චරද? 10 ගුණ කිරීම 2 එකතු කිරීම 10 ගුණ කිරීම 2. ඒ කියන්නේ 20 එකතු කිරීම 20 40යි කිලෝග්‍රෑම්. හරිද? ඊට පස්සේ අපෙන් අහනවා සිමෙන්ති වැලි හා ජල ස්කන්ධය අතර අනුපාතය සරලම ආකාරයෙන් සොයන්න. දැන් අනුපාතය හොයන්න කියන්නේ මම ඒක මෙතනින් හදන්නම් අන්තිම කොටසනේ. එතකොට අපිට කියන පිළිවෙල මොකද්ද? සිමෙන්ති වැලි ඊට පස්සේ ජලය අතර අනුපාතය සරලම ආකාරයෙන් සොයන්න. එතකොට දැන් බලන්න සිමෙන්ති කොච්චරක්ද? කිලෝග්‍රෑම් 40යි. ඔක්කොම කිලෝග්‍රෑම් නේ. එතකොට එකපාර ලියන්න හැකි. වැලි කොච්චරක්ද? 320යි. ජලය කොච්චරක්ද? 40යි. 40ෙම මේ ඔක්කොම බෙදන්න පුළුවන්. 40 40ෙන් බෙදුවාම 1යි. 320 40ෙන් බෙදුවාම 8යි. 40 40ෙන් බෙදුවාම 1යි. ඒ කියන්නේ කීයද? 198 91. 198 91. හරිද? ඊට පස්සේ හතරවෙනි ගාන. හරි. ළමයින් 20 දෙනෙකු පරීක්ෂණයකදී ලබාගත් ලකුණු පහත දැක්වේ. ලකුණු ටිකක් දීලා තියෙනවානේ. ලකුණු වල මාතය කුමක්ද කියලා අහනවා තියෙනවා. මාතය කියලා කියන්නේ වැඩිම වාර ගණනක් තියෙන ටික. හරිද? ඒතර උදන පිළිවෙලට ලියලා තියෙන නිසා ගණන් කර ගන්නත් ලේසි. 18 ඒවා 1යි 19 ඒවා 1යි 22 ඒවා දෙකක් තියෙනවා. ඊට පස්සේ ආයෙ වැඩිපුරම තියෙන්නේ 36 ඒවා තුනක් තියෙනවා. ඒතර වෙන මොකක්වත් තුන ඒවා නැහැ නේද? 36 විතරයිනේ තුන් පාරක් තියෙන්නේ. එහෙනම් 36 තමයි මාතය. එතකොට රෝමි ලක්කම් 1 උත්තරේ 36. දෙවෙනි එක ලකුණු වල මැදස්තේ. ඒතකොට හරි මැද එක්කෙනා බලන්න බෑ. මැද එක්කෙනා ඉක්මනටම අපිට බලාගත්ත හැකි දෙපැත්තේ ඉඳන් කපාගෙන යන්න ඕනේ. මම ඔක්කොම දත්ත ටික ලියලා ඉවරලා ඔයාලට ඒක කපලා පෙන්නන්නම්කෝ. මෙන්න මෙහෙමයි ඉස්සෙල්ලම කැපෙන්නේ. 18 19 22 22 25 27 28 29 32 34 36 36 36 ඔයාලා මේක ලියන්න කියන්නේ ලියන්න කියලා දෙයක් නැහැ. කොහොමත් එතරම් කපන්න පුළුවන් නේ. ඒක නිසා ඔයාලා එහෙමම වපන්න 38 39 45 51 51 52 දෙපැත්තේ ඉඳන් කපාන 18 52 19 51 1 51 කොහොම කපාන යන්න මේ එක ගානේ කපාන යන්න. මේවා අමාරුවට නෙවෙයි නේද? හරි. දැන් බලන්න මේ පැත්තේ 1 2 3 4 5 6 7 8 9ක් කැපුණා. මේ පැත්තේ 1 2 3 4 5 6 7 8යි 9 කියන්නේ මේක. අපි ඔක්කොම ටික ලියුවා නේද හරියට? ඉලක්කම් කීයක් සංඛ්‍යා කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8 9 10 12 13 14 15 16 17 ඔය 20ක් තියෙනවා. එකක් හැලිලා තියෙනවා කොහෙන් හරි. බලමු. 18 19 22 22 25 27 28 29 හරි. 32 34 36 36 36 38 38 ඒවා දෙකක් තියෙනවනේ. ඒක තමයි හැලිලා තියෙන්නේ. හරි. එතකොට මෙතන මම තව 38ක් ලියනවා. හරි. මේ 38 දැන් කැපෙනවානේ. මේ 38 කැපෙද්දි මේ 36 කියන කෙනා ඉතුරු වෙනවා. හරිද? දැන් හරි. මේ පැත්තෙන් 9 මේ පැත්තෙන් 9 කැපිලා තියෙන. ඒතකොට මේ මැද දෙන්න ඉතුරු වෙනවා. ඒතකොට දෙන්නෙක් ආවොත් අපි මධ්‍යස්ථ කොහොමද හොයන්නේ? මධ්‍යස්ථ දෙන්නෙක් ආවොත් ඒ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. 36 34 එකතු කරාම අපිට එනවා
70යි කියලා 70 දෙකෙන් බෙදුවාම 35යි. හරි. ඊට පස්සේ තියෙනවා පහක් දක්වන පරිදි මෙම ලකුණු සමූහගත කර ඇත. පොගුවේ හිස් තැන් පුරවන්න කියලා තියෙන්නේ. ඒක නම් ලේසියිනේ. මොකද්ද කරන්න තියෙන්නේ? 20යි 30යි කියලා කියන්නේ 20යි 30යි අතර ඉන්න කට්ටිය ටික ලියන්නනේ තියෙන්නේ. 20යි 30යි අතර කී දෙනෙක් ඉන්නවද? එතන 10යි 20යි අතර දෙන්නයි නේ. 18යි 19යි විතරයිනේ. දෙන්නයි. 20යි 30යි අතර කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 6යි. එහෙනම් එතන සංඛ්‍යාතය 6යි. 2 6 ඊට පස්සේ කීයද? 30යි 40යි අතර 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8ක් ඉන්නවා. ඊට පස්සේ 40යි 60යි අතර 1යි 2යි 3යි 4යි. ඔච්චරයි. ඊට පස්සේ වගුවට අදාළ සම්පූර්ණ ජාල රේඛයක් පහක් දැක්කේ. අන්නේ ජාල රේඛය සම්පූර්ණ කර සංඛ්‍යාත බහුවශ්‍රය අඳින්න ඕනේ. හරි. මම ටග් ගාලා ජාල රේඛය අඳින්නම්කෝ. දැන් මෙතෙන්දී බලන්නකෝ පළවෙනි එක කරණ ඇඳලා දීලා තියෙන්නේ මෙයා 2යි කියලා. ඊට පස්සේ කීයද? 6යි. ඒ 6යින් මේ 20යි 30යි. 20යි 30යි කියන්නේ මේ එක කොටසන්නේ. එතකොට අපි සම්පූර්ණ 6ම අඳිනවා. ඔන්න ඔය විදිහට. හරිද? ඊට පස්සේ මේ 8 කියන කෙනා ඉන්නේ 30යි 40යි. 30යි 40යි කියන්නේ මේ එක කොටසන්නේ. එතකොට ඒකත් අපි මේ 8ම අඳිනවා. හැබැයි ඊළඟ කෙනා 4ම අඳින්නේ ඇයි ඒ? 40යි 60යි කියන්නේ කොටස් දෙකක්. ඩබල් ආවොත් මෙතනින් නාගෙන් භාගයක් තමයි අඳින්නේ. හරිද? එතකොට ඔන්න ඔය විදිහට එන්නේ. දැන් මේ හැම කෙනාගේම මැද. ඒ කියන්නේ මේ මෙන්න මේගොල්ලන්ගේ මැද තමයි ගන්නෙ. ඒතර මෙයාගේ මැද මෙතන, මෙයාගේ මැද මෙතන, මෙයාගේ මැද මෙතන, 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 මෙතන. ඔන්න ඔය ටික පිළිවෙලට යා කරන්න. මේකට තමයි සංඛ්‍යාත බහුවශ්‍රය කියලා කියන්නේ. හරි. ඔන්න ගාන ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ පස්වෙනි ගාන කරන්න. හරි බලගන්න. බෑගයක B1 හා B2 ලෙස ලකුණු කළ කළු පබළු දෙකක් හා W ලෙස නම් කළ සුදු පබළුවක් ඇත. සියලුම පබළු එකම ප්‍රමාණය වේ. සහන් බෑගයෙන් පබළුව සසම්භාවීව ඉවතරගෙන එහි ලකුණ සටහන් කරගෙන එය ආපසු බෑගයට තමයි. ඔහු මෙම ක්‍රියාවලිය නැවත වරක් සිදු කරයි කියලා තියෙනවා. මෙම සසම්භාවී පරීක්ෂණයට අදාළ නීති අවකාශයෙන් නිරූපණය වෙන කොටුදැලක් රූපයේ දැක්වේ. හරිද? කොටුදැල දීලා තියෙනවා ඔයාලට. අවස්ථා දෙකේදීම එකම පාට සහිත පබළු දෙකක් ලැබීමේ සිද්ධිය E නම් ඊට අයත් වන අවයව කොටුදැල තුල වටකොට දක්වා E හි සම්භාවිතාව වන PE ලියා දක්වන්න. හරි මම ඉස්සෙල්ලම අඳ ගන්නම්කෝ. එතකොට මේකේ පබළුව ආපෝසරයක් දානවා කියන නිසා තමයි මැද තීරුව ඇවිල්ලා තියෙන්නේ. හරිද? අවස්ථා දෙකේදීම එකම පාට සහිත පබළු දෙකක් ලැබීමේ සිද්ධිය E නම් ඊට අයත් අවයව කොටුදැල තුල වටකට දක්වා. එතකොට මොකක්ද කියන්නේ? අවස්ථා දෙකේම පළමු ගැනීමේදීත් එන්න ඕනේ එකම පාටක්, දෙවෙනි ගැනීමේදී එන්නත් ඕනේ එකම පාටක්. ඒ කියන්නේ පළමු ගැනීමේදීත් අපිට ආවොත් එහෙම කළු පාට පබළුවක්, දෙවෙනි පාරක් කළු පාට පබළුවක් එන්න ඕනේ. පළවෙනි පාරක් සුදු පාට පබළුවක් ආවොත් දෙවෙනි පාරක් සුදු පාට පබළුවක් එන්න ඕනේ. එහෙනම් මොන කට්ටියද එන්නේ? මෙන්න මේගොල්ලෝ. හරිද? දැන් මෙයා ගන්න බෑ නේයි. පළවෙනි පාර කළු, දෙවෙනි පාර සුදු. ඒක නිසා මෙන්න මේ අය විතරයි එන්නේ. මේගොල්ලෝ එන්නේ නැහැ, මේගොල්ලෝ එන්නේ නැහැ. එතකොට මෙතන සම්භාවිතාව ලියන්නේ කොහොමද ලියන්නේ? PE කීයද? ඔක්කොම තියෙනවා 9ක්. ඒ 9න් අපි කොටු කරා කොච්චරද? 5ක්. ඒ කියන්නේ 9න් 5යි. ඊට පස්සේ කියනවා P dash 9න් 4ක් බව පෙන්වන්න. ඉතින් ඒක හරියම ලේසියිනේ. මොකද්ද කරන්න තියෙන්නේ? PE dash කියන කෙනා කොහොමද දන්නේ? එක අඩු කිරීම PE ගෙන්. එතකොට එකෙන් 9න් 5ක් අඩු කරාම කීයද? 9න් 4ක් කියලා එනවා. ඔන්න ඔක තමයි බව පෙන්වන්න කියලා තියෙන්නේ. එතකොට මේ මෙන්න මේ සම්බන්ධතාවයේ ලියලා ඉවරලා පෙන්වුවා ගොඩක් හොඳයි. හරිද? නැත්නම් නිකම්ම අඩු කරලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. සම්බන්ධතාවය ලියන්න. ඊට පස්සේ රෝම ඉලක්කම් 3. පළමු ගැනීමේදී කළු බබළුවක් ලැබීමේ සම්භාවිතාව කොපමණද? පළමු ගැනීමේදී කළු බබළුවක්. එතකොට දෙවෙනි ගැනීමේදී කළු තිබ්බත් කමන්නේ සුදු තිබ්බත් කමන්නේ කියන එක නෝ කියන්නේ. ඒගොල්ලෝ කවුද? දැන් පළමු ගැනීමේදී සුදු වෙන්න බෑ. අනිත් අය එන්න පුළුවන් නේ. ඒ කියන්නේ මෙන්න මේ 6 දෙනා. ඒ කියන්නේ ඔක්කොම 9යි 9න් 6යි. මේක අපිට ඕන සුළු කරලා තියන්න පුළුවන් කීයද? 3න් 2ක් කියලා. 6 3න් බෙදුනම 2යි 9 3න් බෙදුනම 3යි. ඔය විදිහට තියන්න පුළුවන්. හරිද? හරි. අපි ඊට පස්සේ දැන් ওই ගානේ අන්තිම කොටසට යන්න. මොකක්ද ඒක කියන්නේ? සහන් ඉහත සසම්භාව්‍ය පරීක්ෂණයේ දෙවරක් සිදු කරයි.
එම එක් වාරයේදී ඉහත එක කොටසේ අර්ථ දැක්වූ ඊ සිද්ධිය සිදුවේද නොවේද යන්න ඔහු නිරීක්ෂණය කරයි. ඔය මොකක්ද ඔය ඊ සිද්ධිය කියන්නේ? අපි මේ රවුම් කරේ දෙපාරම එකම පාට එන එක. හරිද? ලැබිය හැකි සියලු නිරීක්ෂණ නිරූපණය කිරීමට ඇති අසම්පූර්ණ රූප සටහනක් පහක් දැක්වේ. පළමු වාරයේ දෙවෙනි වාරයේ කියලා තියෙනවා. රුක් සටහන සම්පූර්ණ කරන්න කියලා තියෙන්නේ. හරිද? අපි එන රුක් සටහන සම්පූර්ණ කරගෙන යන්න. මෙතන E මෙතන E dash මෙතන 9/4යි මේ දෙන්නේ පළමු වාරය ඊට පස්සේ දෙවන වාරය කිව්වහම මෙන්න මේගොල්ලෝ හරිද එතකොට මේක 9/4යි කියන්නේ මේක 9/5යි එතකොට මෙතන E මෙතන E dash මෙතන T මෙතන E dash මෙතන 9/4යි මෙතන 9/5යි 9/4යි 9/5යි හරිද එතකොට රුක් සටහන සම්පූර්ණ කරානේ එක් වාරයකදී පමණක් ඊ සිදුවීමේ සම්භාවිතාව සොයන්න. එක් වාරයකදී පමණයි කියන්නේ ඊළඟ වාරයේදී මොකද්ද වෙන්නේ? ඊළඟ වාරයේදී ඊ ඩෑෂ් නෙන්න ඕනේ. එහෙනම් කවුද? මෙතන આવොත් එහෙම අවස්ථා දෙකේදීම ඊ. ඒ කියන්නේ එයා ගන්න බෑ. ඊට පස්සේ මෙයා આવොත් එකපාරක් විතරයි ඊ. ඊට පස්සේ මෙයා આવොත් ඒත් එකපාරක් විතරයි. මෙයා આવොත් දෙපාරම නෑ. ඒ කියන්නේ මෙයයි මෙයයි තමයි ගන්න පුළුවන්. මේ අත්ත දිගේ ගිහිල්ලයි මේ අත්ත දිගේ ගිහිල්ලයි. අපි ඒ ටික එකතු කරමු. රෝමිලක්කම් 5 9/5 අතු දිගේ ඉන්නගේ අපි මොකක් කරනවද ඉගෙන ගත්තේ ගුණ කරනවා 9/5 9/4න් ගුණ කරනවා ඊට පස්සේ 9/4 9/5න් ගුණ කරනවා ඒ දෙන්න එකතු කරනවා හරිද මෙතනින් එන උත්තර අපි එකතු කරනවා හරි කීය දෙන්නේ 5 වරක් 4 20යි 9 වරක් 9 81යි 4 වරක් 5 20යි 9 වරක් 9 81යි පොදු හරය 81යිනේ 20යි 20යි 40යි එතකොට එනවා 81න් 40ක් කියලා ඊට පස්සේ රෝමිලක්කම් 6 අවම වශයෙන් එක් වාරයකදීවත් E' සිදුවීමේ සම්භාවිතාව සොයන්න. එක වාරයකදීවත් කියලා කියන්නේ වාර දෙකේදී වුණොත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙන්න මේ අවස්ථා තුන තමයි අපි ගන්නෙ. කීයක් එනවද? මේ දෙන්නගේ එකතුව දැනට අපි දන්නවා. ඒක නිසා මෙයා විතරක් එකතු කරන්න. ආයෙ තුන් දෙනාම ලියන්න යන්න එපා. එතකොට 81න් 40 එකතු කිරීම කීයද? 9න් 4 ගුණ කිරීම 9න් 4. කීයක් එනවද? 40 එකතු කිරීම 4 වරක් 4 16යි. ඒකෙන් ඔක්කොම එනවා 81න් 56ක් කියලා. හරි. ඔන්න එහෙනම් අපි 2014 පේපර් එකේ එක පත්‍රයේ B කොටස සාකච්ඡා කරලා ඉවරයි. හරි. අපි ඊළඟට එහෙනම් දෙක පත්‍රයේ A කොටසෙන් හම්බෙමු.